Hi guys, welcome to my YouTube channel. අද උදේ ඉඳන්ම තාමත් වහිනා. ඒ වුණාට අද මට කරන්න ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් මොකක්ද කියලා අද මම හදන්න යන්නේ week study plan එකක්. ඉතින් ඒක හදන්න ඉස්සෙල්ලා උදේම මම ඉතුරුලා තිබිච්ච වැඩ වගේකුත් කරලා ඊට පස්සේ තමයි දවල් වෙලා week plan එක හදන්න ගත්තේ. මේ ප්ලෑන් එක මාසෙට 4ක් හරි 5ක් හරි කියන්නේ සතියට එකපාරක් සතියටම හරියන ප්ලෑන් එකක් තමයි මේක. මේකෙදී මම කියන්නේ ලෙසන්ස් පාඩම් කරන්න තමයි මේ ප්ලෑන් එක හදාගන්නේ. අපි ඉස්කෝලේ වැඩ කරන එකට අමතරව ඉස්කෝලේ ඒ දේවල් කරන එකට අමතරව පාඩම් කරන්න තමයි මේ ප්ලෑන් එක හදාගත්තේ. සතියට ප්ලෑන් එකක්. මේ විදිහට මුලින්ම ඔයාට තියෙන ක්ලාස් තියෙන දවස් ලියලා ක්ලාස් ඉවර වෙන්නේ කීයටද ඒ වෙලාවල් ලියලා ඒ විදිහට මුලින්ම ලියා ගන්න. එතකොට අපිට මේ ප්ලෑන් එක හදන්න ලේසි. මම මේක දිගටම කන්ටිනියු කරගෙන යනවා. ඒ කියන්නේ සතියෙන් සතියට අලුතෙන් ප්ලෑන්ස් හදනවා. මේක එතකොට මේ විදිහට කරාම අපිට එක්සෑම් ලම්බනකොට අඩුතරම ටිකක් හරි මතක නිසා අපිට එක්සෑම් එකට පාඩම් කරන්න එච්චර ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේකෙදි පාඩම් කරලා අපි ලෙසන් එකක් පාඩම් කරලා ඒ ලෙසන් එකේ යුනිට් එකට යුනිට් පේපර්ස් තියෙනවා. ඕන තරම් Google එකේ ගහුවම ඒ වගේ අපිට යුනිට් පේපර්ස් හොයාගන්න පුළුවන්. ඉතින් එක දවසක් අරගෙන එක දවසකට එක සබ්ජෙක්ට් එකක් ගන්න පාඩම් කරලා ඒකේ යුනිට් පේපර් එකක් කරන්න තමයි මම මේ ප්ලෑන් කරන්නේ. ඉතින් මම ඒකට ওই විදිහට පොතක් ගත්තා. ඔය විදිහට ටේබල් එකක් ඇඳගෙන සතියේ දවස් 7 ඔය විදිහට ලියා ගන්න තමයි තියෙන්නේ ඩේට් එකත් එක්ක. ඊට පස්සේ තමයි ඉතින් අපි ප්ලෑන් කරන්න ඕනේ මේ දවසට මොකද්ද අපි පාඩම් කරන්න කියලා. මම මොකට දැන් ඉස්කෝලේ ඇරිලා බෙල්ල ඉස්කෝලේ වැඩත් කරන්න වෙලාවක් තියලා 5:30 ඉඳලා 6:30 වෙනකන් තමයි පාඩම් කරන්න ගත්තේ. සඳුදාට 26 වෙනි සවුන්දට මම පාඩම් කරන්න දාගෙන තියෙන්නේ සයන්ස් lesson number 6. ඊට පස්සේ පැය කාලක බ්‍රේක් එකකින් පස්සේ ආපහු 6:45 ඉඳලා 7:45 වෙනකන් සයන්ස් ඒ ලෙසන් එකේම යුනිට් පේපර් එක කරනවා. ඒ දවසට ඒ දෙක විතරයි. ඒ පැය දෙක විතරයි ඒ දවසට පාඩම් කරන්න මම දාලා තියෙන්නේ. ඒක පාඩම් කරනකොට මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා මම හදාගෙන තියෙනවා ෂෝට් නෝට් පොතක්. හැම විෂයකටම මම කඩෙන් අරගන්නේ නැතුව පාඩම කියලා මම තමයි ෂෝට් නෝට් හදාගන්නේ. ඉතින් ඒ පොතේ ෂෝට් නෝට් හදාගෙන පාඩම් කරලා තමයි මේ යුනිට් පේපර් එකට උත්තර ලියන්නේ මම. සමහරක් දවස්වලට ක්ලාස් තියෙන දවස්වලට මේ විදිහට කරන්න බැරි වෙනවා. සමහර දවස්වලට මම ඒකත් ඔය ටේබල් එකේ ඒ දවසට කරන්න බැරි නම් ඒකට කරන්නේ නැතුව ඒකට තියනවා. ටියුස්ඩේ කියන්නේ මට ක්ලාස් තියෙන දවසක්. ටියුස්ඩේ 4:00 වෙනකන් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මම ඒකට දාගත්තේ 6:00 ඉඳලා 7:00 වෙනකන්. මොකද රෙස්ට් එකක් තියන්නත් ඕනේ. අනිත් එක එදා දවස් ඉස්කෝලේ දීපු වැඩ ටික කරන්නත් ඕනේ. ඒ නිසා 6:00 ඉඳලා 7:00 වෙනකන් තමයි ජියෝග්‍රෆි ලෙසන් 1 එකේ ලෙසන් 1 එකම බැරි වෙයි. ඒක නිසා එකෙන් පාඩමෙන් භාගයක් වගේ තමයි මම පාඩම් කරගන්න දාගත්තේ. මම මේක සතියකට ප්ලෑන් කරගත්තේ. අපි මාසෙකට ප්ලෑන් කරනකොට අපි හිතන්නේ නැති වෙලාවල් වලට සමහරකට ගමන් බිමන් එක දේවල් යෙදෙන්න පුළුවන්. ඉතින් ඒක අපි හරියටම දන්නේ නැති නිසා තමයි මේ විදිහට සතියකට හදාගත්තේ. ඒක ලේසි. ඉතින් ඔයා අලුතෙන් මේක ස්ටාර්ට් කරන කෙනෙක් නම් ඔයා මුලින්ම සතියකට නැතුව හෙට දවසට හදාගෙන බලන්න මේක කොහොමද අයිඩියා එකක් ගන්න මේක කොහොමද කියලා මේ ප්ලෑන් එක. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් සතියකට මේක ප්ලෑන් කරගන්න.
අපි පාඩම් කරන දේ විතරක්ම නෙවෙයි අනිත් හැම දෙයකටත් මේ වගේ ප්ලෑන් එකකට වැඩ කරොත් ඒ ඕනම දෙයක් අපිට ලේසියෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක එක දවසක් කරගන්න බැරි වුණා කියලා සමහරක් වෙලාවට මටත් ඒ වගේ දවස් ඕන තරම් තියෙනවා. හිතන්නේ නැති දවස් වලට එක එක මොනවා හරි ෆන්ක්ෂන් එකක් ඒ වගේ යෙදিলা ඉතින් ඒ දවස කරගන්න බැරි වෙන දවස් තියෙනවා. ඒ වුණාට ඔයාටත් ඒ වගේ එන්න පුළුවන්. එහෙමයි කියලා මේක නවත්තන්න එපා. එක දවසක් මිස් වුණාට ඔයාට පුළුවන් ඒ ලෙසන් එක කවර් කරගන්න. අපි දැන් සෙන්සුරාදා ඉරිදා වගේ දවස්වලට ෆ්‍රී තියෙනවා ගොඩක් වෙලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට මේක කොහොම හරි කවර් කරගන්න බලන්න. ඔයාට ඉතින් පුළුවන් මේ ප්ලෑන් එක හදද්දි ගෙදර ඇත් එක්ක කතා වෙලා මේ සතියට මොනවා හරි ෆන්ක්ෂන්ස් තියනවාද කොහේ හරි යන්න ගමන් එහෙම දාගෙන තියනවාද ඒ දේවල් අහලා ඒ ෆ්‍රී දවස් වලට ඔයාට පුළුවන් මේ විදිහට මේ ප්ලෑන් එක හදාගන්න. මේ ප්ලෑන් එක ඕනෑම වයස කෙනෙක්ට කරන්න පුළුවන්. මම මේක සතියෙන් සතියට හදන්න ඕන. ඉතින් මම මේක සෙනසුරාදා දවසේ තමයි මේ ප්ලෑන් එක හදන්න දාගෙන තියෙන. සෙනසුරාදා දවසේ හදනවා. එතකොට සෙනසුරාදා ෆ්‍රී නිසා එදාට මට ඕක හදන්න වෙලාව තියෙනවා. මම තර්ස්ඩේ වලට පස්සේ ෆ්‍රයිඩේ ලියලා නැත්තේ මට ෆ්‍රයිඩේ 6:00 වෙනකම් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් 6:00ට ඇවිල්ලා ඉස්කෝලේ වැඩත් කරන්න තියෙන නිසා මට අනිත් එක මහන්සිත් හින්දා එතකොට මං එදාට දාගත්තේ නෑ. ඒ නිසා මොනවත් පාඩම් කරන්න. ආපහු සැටර්ඩේට තමයි එක දාලා තියෙන්නේ. මං අර කලින් කිව්වා අපිට යුනිට් පේපර්ස් ගන්න පුළුවන්. Google එකෙන් සර්ච් කරලා ඔයාට යුනිට් පේපර්ස් කරන්න ඕනේ නැත්තම් ඔයාට පුළුවන් මේ විදිහට නිකන් ලෙසන් එක පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදාගෙන ඒ ටික කරගන්න. නැත්තම් මේ විදිහට යුනිට් පේපර්ස් අරගෙන තව ටිකක් හොඳට ඔයා පාඩම් කරපු දේවල් ටික මතක් කරගන්න පුළුවන්. යුනිට් පේපර්ස් ගන්නවා නම් මේ විදිහට හැම සබ්ජෙක්ට් එකකටම අරගන්න. එතකොට මේක පාඩම් කරලා ඉවරලා ඒ වෙලාවෙම යුනිට් පේපර් එක කරන්න. සැටර්ඩේ වලට දාගෙන තියෙනවා සබ්ජෙක්ට් දෙකක් විතර වගේ 2-3ක් වගේ දාලා තියෙනවා. එදාට මට ක්ලාස් නෑ, දවසම ෆ්‍රී. ඒ නිසා ඉතින් හොඳට බ්‍රේක් අරගෙන ඒ දවස හොඳට දාලා තියෙනවා විෂයන් 3ක් විතර වගේ පාඩම් කරන්න. ඉරිදට මට 12:00 වෙනකම් දහම් පාසල් තියෙනවා. ඉතින් ඉරිදට මම දාගෙන තියෙන්නේ 3 ඉඳන් 4 වෙනකම් හෙල්ත් ලෙසන් 8 එක. මේ විදිහට ඔයාලගේ ක්ලාසස් තියෙන දවස් බලලා ඔයාලට කැමති විෂයන් ওই විදිහට දාලා හදාගන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් තරමට වෙලාව දාගෙන ඒ විදිහට මේක හරියට හදාගන්න. මේක හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. සතියට එකපාරයි. ඉතින් ඔයාට සෙනසුරාදා දවස් හරි ඉරිදා දවස් හරි මේක හදන්න ගන්න පුළුවන්. ඒ දවස් හැමෝටම වගේ සාමාන්‍යයෙන් අනිත් දවස් වලට වැඩිය ලේසි හින්දා
ඔය විදිහට තමයි අපේ වීක් ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕනේ. ඔයාට ඉතින් පුළුවන් ඒක ඔය විදිහට ලියලා ලස්සන කරගන්න. දැන් මම හදලා ඉවරයි මගේ ප්ලෑන් එක. ඕක මට දැන් පටන් ගන්න තියෙන්නේ ලබන සතියේ කියන්නේ 26 මැයි 26 සඳුදා තමයි ඕක පටන් ගන්න තියෙන්නේ. මං ඔතන පොඩි තීරුවක් වගේ ඉඩ තියලා තියෙන්නේ. ඒ කියන්නේ අර දවස ලිව්වට පස්සේ පොඩි තීරුවක් ඉඩ තියලා තියෙන්නේ. ඒ දවසට ඒවා එක ලෙසන් එක පාඩම් කරලා ඒ යුනිට් එක කරා නම් ඒකත් කරාද කියලා. එතනට වඩා පුළුවන් ඔයා කරා නම් එක ස්ටාර් එකක් හරි අරවන්න නැත්නම් ටික් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අදට කියලා එන්නම්. bye guys.